මෙයා මහන්නේ සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියනකොට අගන්න. අපි හිතාගෙන හිටියා මෙච්චර කාලයක් මොකද්ද? හැම සතෙක්ම ආහාරයෙන් යැපෙනවා කියලා. හැබැයි මතක තියාගන්න ඕන අසඤ්ඤ සත්වයෝ. අසඤ්ඤ සත්වයෝ කියන්නේ කවුද? රූපාවචර බ්‍රහ්ම ලෝක 16 15 වෙනි සත්වයා කවුද? අසඤ්ඤ සත්වයා. අසඤ්ඤ සත්වයාට මොනවද නැත්තේ? කබලින්කාර ආහාරත් නැහැ. මනෝ සංචේතන නැහැ. විඥාන නැහැ. පස්ස ආහාර කිසිවක් නැහැ. එන ආහාර කිසිවක් එයාට නැහැ. ආහාර කිසිවක් නැත්නම් සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කිව්වේ මොකද්ද? එතන කිව්වේ සත්වයෝ යයි කියන හැම තැනකම ආහාර හේවත් ප්‍රත්‍ය වලින් හැදී ඇත. ඒ කියන්නේ මොකද්ද? මෙහාගෙන මෙතන රූප තිබුණත්, වේදනා තිබුණත්, සංඥා තිබුණත්, සංකාර තිබුණත්, විඥාන තිබුණත්, මේ පහම තිබුණත්, ඒ පහෙන් එකක් තිබුණත්, හතරක් තිබුණත්, ඒ හැම එකක්ම ඉපදිලා තියෙන්නේ මොනවද? ප්‍රත්‍යයෙන් ඉපදී ඇත. ඔතන ප්‍රත්‍ය වලට තමයි මොකද්ද කියන්නේ? ආහාර කියලා කියන්නේ. එහෙනම් අහගන්න. බුදුහාමුදුරුවෝ ඔතන කියලා තියෙන්නේ මොකද්ද? ඒක නාමකින් සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා. ඔක කොහෙද තියෙන්නේ? පිරිත් පොතේ සාමණේර පඤ්හෝ සාමණේර ප්‍රශ්නේ. ඇයි ඒක ඇහුවේ කාගෙන්ද? සෝපාක පොඩි හාමුදුරුවන්ගෙන්. මොකටද? උපසම්පදා කරන්න. කරලි වෙනකොට සෝවාන් වෙලා. ඇයි එහෙනම් දැන් තේරෙනවද? ඔය ප්‍රශ්න 10 තියෙනවා සෝවාන් වෙන්න පුළුවන් උත්තරේ තියෙනවා. මොකද්ද? පළවෙනි එක සබ්බේ සත්තා ආහාරට්ඨිතික. ඒ කියන්නේ මුලින්ම බලන්න ඕන මොකද්ද? ප්‍රත්‍ය බලන්න. දැන් තේරෙනවද කියන එක? මුලින්ම බලන්න තියෙන්නේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ ප්‍රත්‍ය බලන්න ඕන මොකද්ද? ආගන්න. සම්මර්ෂණ ඥාන, පච්චය පරිග්ඝහ ඥාන. අන්න පච්චය පරිග්ඝහ ඥානය කියන තමයි පළවෙනි කතාව. දෙක ද්වේනාමකින්. මොකක්ද ද්වේනාමකින්? නාමංච රූපංච නාම රූප පරිච්ඡේද ඥානය. තීනි නාමකින් තිස්සෝ වේදනා වේදනානුපස්සනාව. චත්තාරි නාමකින් චතුරාර්ය සත්‍ය අවබෝධය. එහෙනම් බලන්න ඔතනි ඕකෙන් කෙලින්ම යන්න පුළුවන් මොකද්ද? හරිද? හේතුඵල න්‍යාය පදනම් කරේ මුලින්ම තියෙන්නේ මොකද්ද? මුලින්ම තියෙන්නේ ඒක නාමකින් සබ්බේ සත්තා ආහාරට්ඨිතික. සත්වයෝ කියන හැම තැනකම අගන සබ්බේ සත්වයෝ කියන හැම තැනකම තියෙන්නේ මොනවද? ප්‍රත්‍යයෙන් ඉපදුණු ධර්මයෝය.